ආයිබෝවන් කළුගන්තර නිවුස් අදත් ආවා තවත් උතුම් පණිවිඩයක් කියන්න. ඉතින් මේක ඇවිල්ලා අටමහා කුසලයකට සම්බන්ධ පණිවිඩයක්. මොකද්ද සුමිත්තයි මේ පණිවිඩය? ඔව් සජිත් අපි අද මේ රැඳිලා ඉන්නේ සසුන් කෙතට ස්වාමින් වහන්සේලා 100ක් නමක් දායාද කරන්නට පෙරදරන දෙල්දුව ගණේවත්ත පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ. එහෙනම් අපි විශේෂ තොරතුරක් කියන්න තමයි කළුගන්තර නිවුස් ආවේ. අපි අතුලට ගිහිල්ලාම කතා කරමු සුමිත්තයි. දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරස්ථානය කියන්නේ සසුන් කෙතට විශාල මෙහෙවරක් කරන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් විශාල දායාද ප්‍රමාණයක් සසුන් කෙතට දායාද කරපු විහාරස්ථානයක්. ඉතින් සුමිත් මහත්තයා මේ විහාරස්ථානයට විශාල අඩුපාඩුවක් තියෙනවා කියලා කළුගන්තර නිවුස් අපිට ආරංචි වුණා. මොකද සුමිත් මහත්තයා? ඔව් සජිත් අපිට දැනගන්නට ලැබුණා මේ විහාරස්ථානයේ වැඩවසන 100ක් නමකට ආසන්න ස්වාමින් වහන්සේලා වෙනුවෙන් තෙමහල් සංඝා වාසයක් ඉදිකිරීමේ කටයුත්තක් සිදු වෙනවා කියලා. ඉතින් කළුගන්තර නිවුස් හැටියට අපි සිදු කරන ආගමික සත්කාර මෙහෙවර තුලින් අපි තීරණය කෙරුවා අපේ කණ්ඩායම ඇවිල්ලා මේ පිළිබඳව රටවාසී ලෝකවාසී පින්වත් බැතිමතුන් වෙනුවෙන් අපි මේ පණිවිඩය ලබා දෙන්න. ඔව් කළුගන්තර නිවුස් බලන දෙස් විශේෂ අපේ මිතුරන් ඉන්නවා. ඒ වගේම තමයි පිනට දහමට කැමති දානයක් දෙන්න ආධාරයක් දෙන්න කැමති පිරිස් අපේ රටේ ඉන්නවා. ඉතින් ශ්‍රී ලංකාව වගේ දන් දෙන්න ආධාර දෙන්න රුසියෝ වෙන කොහෙවත් රටක නැහැ. ඉතින් සුමිත් මහත්තයා අපිට ආරාධනා කරන්න පුළුවන් මේ පහත දක්වන දුරකථනයට අමතලා මේ ආධාර නිවැරදිව පන්සලේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ වෙතම ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම සජිත්. ඒ වගේම තමයි මේ තෙමහල් සංඝාවාසයේ ඉදිකිරීම කටයුතු ආරම්භ වෙලා තවමත් ටික දිනයි ගත වෙලා තියෙන්නේ. මේකේ පහළ මාලයේ කටයුතු තමයි මේ දිනවල සිද්ධ වෙමින් පවතින්නේ. ඉතින් මේ කටයුත්තට නායකත්වය දෙන්න විහාරස්ථානයේ විහාරාධිකාරී ඒ වගේම මේ දෙල්දුව සිරි සුමන පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිතලගම නන්දසාර අපේ නායක හාමුදුරුවෝ. මේ තිරේ දිස් වෙන්නේ උන්වහන්සේගේ දුරකථන අංකය. ඉතින් අපි ආරාධනා කරන්නේ උන්වහන්සේගේ මෙහෙවර සාත්සාත් කරගන්නට මේ ඉදිවෙන සංඝාවාසයට මේ වන විට ගල් වැලි සිමෙන්ති ඒ වගේම මූල්‍යමය පරිත්‍යාගත් අවශ්‍යයි. මොකද ශ්‍රමය ඒ වගේම තමයි ශ්‍රමදායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා කළුගන්තර නිවුස් අහන බලන දෙස් විදෙස් සියලුම ජනතාවට මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරලා උන්වහන්සේ අමතලා ඔබට හැකි අයුරින් ආධාර උපකාරයක් කරන්න පසුබට වෙන්න එපා කියන පණිවිඩය අපි ඔබට ලබා දෙනවා. ඉතින් කළුගන්තර නිවුස් අදාවේ යන්න ඒ උතුම් පණිවිඩය කියන්න. ඉතින් ඔබගේ ප්‍රදේශයේත් මේ වගේ පණිවිඩ ඇති කියන්න. ඉතින් කළුගන්තර නිවුස් Facebook පිටුව ලයික් කරලා තියාගන්න. 07665273729 දුරකථන අංකයට අපි අමතලා ඔබගේ තොරතුරු අපිට දන්වන්න. ඒ වගේම තමයි ඔබ කළුගන්තර නිවුස් වලට කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් නැවතත් මේ වගේ උතුම් පණිවිඩයක් රැගෙන අපි එනතුරු ගිහින් එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.